පළමු රැයේදී ඔබ දැනගත යුතු රහස්. මේ පළමු රැය විවාහ වෙන්න ඉන්න තරුණ තරුණියන් මේ පිළිබඳව ඉන්නේ ලොකු කුතුහලයකින් වගේම ලොකු බයකින්. ගොඩක් අය මේ ගැන අහන්නේ යාළුවන්ගෙන් එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් තමයි මේ පිළිබඳව කරුණු හොයාගන්නේ. හැබැයි ඒ ලැබෙන තොරතුරු හැමතිස්සෙම නිවැරදි නැහැ. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ මේ පිළිබඳව තමයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් මම ආදරෙන් ඉල්ලනවා subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් අපි හැමෝම දන්නවා වෙඩින් එකක් තියෙන දවසට දෙන්නම ඉන්නේ කොයිතරම්නම් වෙහෙසකින්ද කියලා. ඉතින් උදේ පාන්දර ඉඳන්ම මේකප් දාගෙන බර ඇඳුම් මැඳගෙන වගේ මමුත්තු නෑදෑයත් එක්ක කතා කරලා ඒ දවස් අවසානයේ හොටෙල් එකකට එනකොට දෙන්නම ඉන්නේ උපරිම විඩාපි. එහෙමත් නැත්නම් දෙන්නගේම අර අපි කියන්නේ හොඳ වණ ගිහිල්ලා තමයි දෙන්නම ඉන්නේ. ඉතින් මේ වගේ වෙලාවක අද අනිවාර්යයෙන්ම ලිංගිකව එකතු වෙන්න ඕනේ කියලා පීඩනයක් ගන්න එපා. සමහරක් වෙලාවට එදා රැයට දෙන්නටම ඕනේ වෙන්නේ හොඳ නිින්දක් වෙන්න පුළුවන්. ඒක නිසා එදාට බැරි වුණොත් ඒක අසාර්ථක වීමක් නෙමෙයි. ඉතින් ඊළඟ දවසේ ඔයාලට ඒ සතුට නිදහසේ විඳින්න පුළුවන්. ඉතින් අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ කන්‍යා පටලය සහ මේ ලේ පිටවීම කියන දේ. ඉතින් මේ ලේ පිට උඩේ නැත්නම් ඇය කන්‍යාවක් නොවේ කියන එක ඇත්තටම මේක හරිම ගෝත්‍රික මතයක්. වෛද්‍ය විද්‍යාත්මකව බැලුවොත් මේ කන්‍යා පටලය කියන්නේ යෝනි මාර්ගයේ මේ සම්පූර්ණයෙන්ම වහලා තියෙන පටලයක් නෙමෙයි. ඒකේ සිදුරු තියෙනවා. ඒවා තියෙන්නේ මේ ඔසප් රුධිරය පිට වෙන්න. සමහර අයට මේ කන්‍යා පටලය උපතින්ම නැහැ. ඒ වගේම තමයි තවත් සමහර අයට ක්‍රීඩා කරනකොට, බයිසිකල් පදිනකොට, ඒ වගේම ජිම්නාස්ටික් හරි මොනවා හරි කරනවා නම් එහෙමත් නැත්නම් ස්වභාවිකවම මේ කන්‍යා පටලය ඉරී යන්න පුළුවන්. ඉතින් ඒක නිසා සමහර අයට අය කන්‍යාවියක් උනත් ප්‍රථම ලිංගික එක්වීමකදී ලේ පිට වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ රෙදි කඩක ලේ පැල්ලමක් හොයන එක හරිම මෝඩ වැඩක්. ඉතින් සමහර කාන්තාවන් මේ පළමු රැයේදී ටිකක් බයෙන් තමයි ඉන්නේ. ඉතින් කාන්තාවන්ගේ මේ අධික බය නිසා සමහර වෙලාවට යෝනි මාර්ගයේ අවට මාංශ පේශි තදවීමක් වෙන්න පුළුවන්. මේකට කියන්නේ වැජිනිස්මස් කියලා. මේ තත්ත්වය නිසා මේ ලිංගික එක්වීමකදී දැඩි වේදනාවක් දැනෙන්නට පුළුවන්. ඉතින් මේක ලෙඩක් නෙමෙයි, මේක මානසික බය නිසා සිද්ධ වෙන දෙයක්. ඉතින් මෙතනදී සහකරුගේ වගකීම තමයි ඇයව ආදරෙන් සනසලා ඇයගේ මේ බය නැති කරන එක. ඉතින් ඔබ ඇයව සැහැල්ලු කරන්නේ නැතුව බලහත්කාරයෙන් ඒ උත්සාහ කළොත් ඇයට මානසික වදයක් වෙන්න පුළුවන්. තවත් විශේෂ කාරණයක් තමයි මේ පළමු රැයේදී දෙදෙනාගේම ආකර්ෂණය වැඩි කරගන්න ශනීප ආරක්ෂාව හරිම වැදගත්. ඉතින් මේ ලිංගික අවයව පිරිසිදුව තියාගන්න, අනවශ්‍ය රෝම ඉවත් කරන්න සහ හොඳ සුවඳ විලවුන් වර්ගයක් පාවිච්චි කරන එක දෙනාටම ප්‍රබෝධයක් ගෙන දෙනවා. ඒ වගේම කාන්තාවන් Tamanට පහසු වගේම ලස්සන ඇඳුමක් තෝරා ගැනීම සහකරුගේ උත්තේජනය වැඩි කරන්න උදව් වෙනවා. ඉතින් මේ පොඩි දේවල් වලින් පළමු රැයේ සුන්දරත්වය ගොඩක් වැඩි වෙනවා. මේ පළමු රැයේදී කෙලින්ම සංසර්ගයට යන්න එපා. ඉතින් විද්‍යාත්මකව කාන්තාවකගේ සිරුර ලිංගික එක්වීමකට සූදානම් වෙන්න අවම වශයෙන් විනාඩි 15ක් 20ක් වත් පූර්ව උත්තේජනයක් අත්‍යවශ්‍යයි. ඉතින් මේ සිප ගැනීම, වැළඳ ගැනීම මේ වගේම ශරීරයේ සංවේදී තැන් ස්පර්ශ කිරීම හරහා සහකාරීව සූදානම් කරන්න. ඉතින් ඇගේ සිරුරෙන් ස්වභාවිකව ලිහිසි ද්‍රව්‍ය පිට වෙන තුරුම ටිකක් ඉවසීමේ කටයුතු කිරීම සහකරුගේ දක්ෂතාවයක්. ඉතින් ඒ තරමට පළමු වතාවේදී යම් අපහසුාවක් දැනේ කියලා බය නම් වතුර මත පදනම් වූ ලිහිසි කාරකයක් පාවිච්චි කිරීම කිසිම වැරද්දක් නැහැ. ඉතින් ඒකෙන් සංසර්ගය ඉතාමත් පහසු සහ වේදනාවක් රහිත එකක් කරනවා. මේක අද කාලේ ලෝකයේ පුරාම යුවල් පාවිච්චි කරන ඉතාමත් ආරක්ෂිත ක්‍රමයක්. ඉතින් මෙවැනි දෙයක් කලින්ම සූදානම් කරගෙන තබා ගැනීම ඔයාගේ නුවණට හුරුයි. අපි සහකාරිය ගැනම කතා කළාදී මොකද සහකරුටත් පළමු රැයේදී ලොකු පීඩනයක් තියෙනවා. මම සාර්ථක වෙයිද, එයාට සතුටක් දෙන්න පුළුවන් වෙයිද කියලා හිතලා සමහර සහකරුවන් බය වෙනවා. ඉතින් මේ බය නිසාම සමහර පිරිමි අයට මේ ලිංගික අවයවයේ ප්‍රාණවත් බව අඩක් අඩු වෙන්නට පුළුවන්. මේක හරිම සාමාන්‍ය දෙයක්. මෙතනදී සහකාරිය කළ යුත්තේ සහකරුට දොස් නොකියා ඒකට කමක් නැහැ. අපි හැමෙන් උත්සාහ කරමු කියලා ඔහුට සහයෝගය දෙන්න. ඉතින් මේ පළමු රැයේදී ඉරියව් ගැන කතා කරනකොට මේ පළමු රැයේදී හරිම සරල ඉරියව් භාවිතා කරන්න. ඉතින් මේ අනවශ්‍ය විදිහට අමාරු දේවල් කරන්න ගිහින් ඇඟ රිද්ද ගන්න එපා. දෙන්නටම පහසු වේදනාව අඩු ඉරියව් තෝරගන්න. සාමාන්‍යයෙන් කාන්තාව යටින් සිටින ඉරියව්ව පළමු වතාවට වඩාත් පහසුයි කියලා සැලකෙනවා. ඉතින් දෙදෙනාම පළමු රැයේදී දරුවෙක් ගැන හිතන්නේ නැත්නම් පළමු රැයේදීම ආරක්ෂිත ක්‍රම ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් කොන්ඩම් එක පාවිච්චි කරනවා නම් එය පාවිච්චි කරන නිවැරදි ආකාරය ගැන පිරිමි අය කලින්ම ඉගෙනගෙන ඉන්න ඕන. වගේම කාන්තාවන් උපත් පාලන ප්‍රතිපාවිච්චි කරනවා නම් එය මාසයකට විතර කලින් සිට ආරම්භ කළ
යුතුයි. මේ ගැන දෙන්න කලින් කතා කරලා තීරණයක් අරන් තිබීම ඉතාමත් වැදගත්. ලිංගික එක්වීමකින් පස්සේ මේ සතුට විඳලා එකපාරම නිදා ගන්න එක හරිම වැරදි. විශේෂයෙන්ම කාන්තාවන් ලිංගික ක්‍රියාවෙන් පස්සේ ආදරණීය රැකවරණයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ආදරයෙන් බදාගෙන සිපගෙන මම ඔයාට ආදරේ කියලා කියන්න. ඒ වගේම ලිංගික අවයව පිරිසිදු කරගෙන කිරීම මේ ආසාදන වලින් බේරෙන්න වැදගත් වගේම දෙන්නම සතුටින් නිදා ගන්න පුළුවන්. මේ පළමු රැය කියන්නේ මැජික් එකක් නෙමෙයි. දෙන්න අතර තියෙන බැඳීම ශක්තිමත් කරන තවත් එක දවසක් විතරයි. වැදගත් දේ තමයි ඔය දෙන්න අතර තියෙන ආදරය සහ අවබෝධය කියන එක. ඉතින් අනවශ්‍ය විදිහට බය වෙන්නවත් අනුන් කියන කතා අහලා පෞල් ජීවිතය අවුල් කරගන්නවත් යන්න එපා. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.